මම දකිනවා සුන්දර මිනිසුන් තුළ බොහෝම පැහැදිලි අදහස්. කෙනෙක්ගේ සතුට කරන්න පුළුවන් ලොකුම දේ මොකක්ද කියලා සුන්දර මිනිසුන්ට තේරෙනවා. පුද්ගලයෙක් දැක්කම මේ පුද්ගලයා අද ජීවත් වෙන විදිය කොහොමද? ඒ ජීවත් වෙන පුද්ගලයාට මේ සුන්දර මිනිසුන් කිට්ටු වුණාම දන්නවා අරයට තියෙන ප්‍රශ්න මොකද්ද? ඒ ප්‍රශ්නෙට මෙයාට දෙන්න දිය යුතු උත්තරේ මොකද්ද? මම සුවසේ නිදා ගන්නවා නම් මේ සුන්දර මනුස්සයා හිතන දෙයක් තමයි ඒක. මම සුවසේ නිදා ගන්නවා නම් අනිත් පුද්ගලයාත් සුවසේ නිදාගත යුතුයි. මම රසට කටවන අනිත් පුද්ගලයාත් ඒ විදිහටම කන්නට ඕනේ, බොන්නට ඕනේ, සමාජ ජීවත් වෙන්නට ඕනේ කියන සුන්දර මිනිසුන් පොදුවේ සීතන කොටසක්. මේ සුන්දර මිනිසුන් 80%ක්ම මම දැකලා තියෙනවා. ඒ අයත් එක්ක කතා කරලා තියෙනවා. ඒ සුන්දර මිනිසුන් තව කෙනෙක් පහත් කරලා කිසිම තැනකදී සලකන්නේ නැහැ. සමහර සුන්දර මිනිසුන් දකිනවා වැරදි කරන පුද්ගලයන්. මේ පුද්ගලයන් තලාපෙලා දාන්නේ මේ අයට උපක්‍රමශීලීව මේ අය උදව් කරනවා. මම දැකලා තියෙනවා මේ ජීවිතවලදී අගාධයටම ගිය මිනිසුන් මේ සුන්දර මිනිසුන් හදලා තියෙනවා. ඒගොල්ලන්ගේ ලස්සන වචන, ඒගොල්ලන්ගේ ලස්සන උදව්, ඒවා ලස්සන උදව් කියලා අපි කියන්නේ. ඒ වගේ උදව් තුنين අහිංසක පවුල්, අහිංසක දරුවන් මේ සමාජගත කරලා තියෙනවා මේ සුන්දර මිනිසුන්. සුන්දර මිනිසුන්ට මොනෑම වෙලාවකවත් තව කෙනෙක් ගැන වෛරයක් හිතෙන්නේ නැහැ. ක්‍රෝධයක් හිතෙන්නේ නැහැ. මේ අය හැම මොහොතකම කාට හරි සේවයක් කරන්න, කාට හරි උදව්වක් කරන්න, කාට හරි අත්ලක් වෙන්න උත්සාහ කරන කොටසක් තමයි සුන්දර මිනිසු. මේ සුන්දර මිනිසුන්ගේ හදවත් හරියට සංගීතයක තනුවක් වගේ. ඒ තරම් ලස්සන හදවත් තියෙන සුන්දර මිනිසුන් කියන්නේ. මේගොල්ලෝ උදේට අපිට ගමනක් යනකොට අපිට ඉස්සරහට හම්බුණා අපි හරි සතුටු වෙනවා. මොකද ඒ අය බිම බලාගෙන අහක බලාගෙන යන්නේ නැහැ. ලස්සන වචන වලින් කතා කරනවා. උදේ පාන්දර හම්බුණා good morning කියනවා, සුබ උදෑසනක් කියනවා. සමහර මිනිසුන් ඉන්නවා සුන්දර හදවත් ඒ අයට නැහැ. මේ සුන්දර මිනිසුන් සමාජයේ ගොඩාක් ජීවත් වෙනකොට තව මිනිසුන්ට අත්දැකක් වෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ කරන දේවල් ලෝකෙට කී යන්නේ නැහැ. ඒ වුණත් තව කෙනෙක්ගේ ජීවිත ආලෝකමත් කරන්නට මේ සුන්දර මිනිසුන්ට පුළුවන් කියලා මනෝවිද්‍යානුකූලව මම දන්නවා.